ආජුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මගේ යාළුවෝ ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට වීඩියෝ ගේන්නේ මේ දවස්වල රාජ්‍යලිය ගැන කියලා. ඉතින් මම ඔයාලට මුලදීම කිව්වනේ මේ වීඩියෝ කොටස් 5ක් තියෙනවා. ඒ වීඩියෝ මම ඔයාලට කියලා දෙන්න කොටස් වශයෙන් කියලා කිව්වනේ. ඉතින් යාළුවනේ ඒ කොටස් වලින් මම කොටස් 3ක් ඔයාලට කියලා දීලා ඉවරයි. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්නේ 4 වෙනි කොටස නේද? ඉතින් එහෙනම් 4 වෙනි කොටසට යන්න කලින් එකම එක දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මගේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එක click කරලා තියාගන්න ඕනේ. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න නම් එපා. ඉතින් ඔන්න එහෙනම් වැඩි කතා නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. ඔන්න යාළුවනේ 4 වෙනි කොටසේ මාතෘකාව තමයි මේ රාජ්‍යලියා පරණ නරක්කු නැවුම් නොවූ ආහාරයට නොගනී. ඉතින් යාළුවනේ රාජ්‍යලියා තමන් දඩයම් කර හෝ අනුන් දඩයම් කර නැවුම් නොවූ පරණ නරක්කු මස් කිසිදාකම ආහාරයට ගන්නේ නැහැ. ඔවුන් ආහාරයට ගන්නේ තමන් විසින්ම දඩයම් කර හෝ අනුන් විසින් දඩයම් කර දුන් පරණ නරක් නොවූ එදිනම දඩයම් කරගත් නැව් මස් මාංශය. ඉතින් යාළුවනේ ඔයාලා හිතනවා ඇති මේ කාරණය අපේ ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියලා. ඒ මෙහෙමයි චුට්ටක් ඉන්නකෝ මම ඔයාලට ඒක උදාහරණයක් වශයෙන්ම කියලා දෙන්නම්. ඔන්න යාළුවනේ අපි ආයතනයක වැඩ කරද්දී සේවකයන් පිරිසක් එක්ක අපි ආයතනයේ වැඩ නොකර ඉන්නවා නම් නමුත් වැටුප් ලබනවා නම් ඇත්තට මේක අපේ ඉදිරි අනාගතයෙන් නම් වැදගත් වෙන්නේ නැහැ නේද? ඒක අපේ ඉදිරි අනාගතය කඩාකප්පල් කරනවා. ඉතින් යාළුවනේ මේක අපේ ඉදිරි අනාගතයට අපේ ඉලක්ක වලට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මුලින්ම තියෙන්න ඕනේ සාර්ථකත්වයේ කරා යනවා නම් අපිට අපි ගාව එකම එක ලක්ෂණයක් තියෙන්න ඕනේ. ඒ තමයි තමන්ගේ වැඩ තමන්ම කර ගැනීම. හරියට රාජ්‍යලියක් වගේ. රාජ්‍යලියක් කිසිම දාක තමන්ගේ වැඩ අනුන්ලවා නම් කරගන්නේ නැහැ. තමන්ගේ වැඩ තමන්මයි කරගන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණය මෙන්න මේ විදිහටයි ගලපගන්නේ. ඔයාලට තේරුණා නේද යාළුවනේ? ඉතින් ඔන්න එහෙනම් 5 වෙනි කොටසත් ඒ කියන්නේ අවසාන කොටසත් ගේනකම් මගේ යාළුවෝ ඔයාලා බලාගෙන ඉන්නවා නේද? ඉතින් ඔන්න එහෙනම් ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරලා like කරලා තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා කියලා. ඉතින් ඔන්න එහෙනම් යාළුවනේ මං අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.